පැරණි කාලයේ මිථිලානුවර මඛාදේව නම් ධර්මිෂ්ඨ රජෙක් ජීවත් වුණා. ඔහු ජනතාවට ආදරය කළ සාධාරණව රාජ්‍ය පාලනය කළ රජෙක් වුණා. දිනක් රජතුමා තම නාපිතයාට මෙසේ පැවසුවා. මගේ හිසෙහි පළමු සුදු හිසකිස් ගස දකින දවසේ මට වහාම කියන්න. කාලය ගත වුණා. එක් දිනක නාපිතයා රජතුමාගේ හිසෙහි සුදු හිසකෙස් ගසක් දැක්කා. නාපිතයා එම සුදු හිසකෙස් ගස රන් පින්සියකින් ගලවා රජතුමාට පෙන්වුවා. එය දුටු මඛාදේව රජතුමා ගැඹුරු සිතුවිල්ලකට පත් වුණා. වයස මටත් පැමිණෙනවා. ජීවිතය සදාකාලික නොවේ. රජතුමා ලෝක සැප අතහැරීමට තීරණය කළා. ඔහු තම පුත්‍රයාට රාජ්‍ය භාර දුන්නා. ඉන්පසු මඛාදේව රජතුමා සියලු සැප සම්පත් අත්හැර වනයට ගොස් පැවිදි ජීවිතයක් ආරම්භ කළා. වනයේදී ඔහු භාවනා කරමින් නියුණු ජීවිතයක් ගත කළා. මේ ජාතකයෙන් අපට උගන්වන්නේ ජීවිතය අනිත්‍ය බවයි. ලෝක සැප සදාකාලික නොවන නිසා ධර්මයට යොමුවීම වටිනාම දේ බව මඛාදේව රජතුමා පෙන්වා දුන්නා. මෙම මඛාදේව ජාතක කතාව නැරඹූ ඔබට ස්තුතියි. මෙවැනි තවත් ජාතක කතා සහ බුදුදහම් වීඩියෝ නැරඹීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් සහ ෂෙයා කිරීමෙන් අපට විශාල ශක්තියක් ලැබෙනවා. තෙරුවන් සරණයි.